තෙරුවන් සරණයි පින්වතුනි, අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සත්පුරුෂයාව අඳුරගන්න පුළුවන් ලක්ෂණ 4ක් පෙන්වනවා. යම් කිසි කෙනෙක් ළඟ මෙන්න මේ කියන ලක්ෂණ 4 තියෙනවා නම් අන්න ඒ කෙනා සත්පුරුෂ තැනැත්තෙක්. පළවෙනි එක තමයි පින්වතුනි, සත්පුරුෂ තැනැත්තා තමන්ගේ ගුණ වර්ණනා කරගන්නේ නැහැ. දෙවැනි එක, සත්පුරුෂ තැනැත්තා අනිත් අයගේ ගුණ වර්ණනා කරන කෙනෙක්. තුන්වෙනි එක තමයි මේ සත්පුරුෂ තැනැත්තා කවුරු හරි කෙනෙක් තමන්ගේ ගුණ ඇහුවොත් එහෙම බොහෝම ස්වල්ප කොට තමයි පවසන්නේ. ගොඩාක් කියවගෙන යන්නේ නැහැ. ඒ වගේම හතරවෙනි කාරණාව තමයි මේ සත්පුරුෂ තැනැත්තා කවුරු හරි කෙනෙක් වෙන කෙනෙකුගේ ගුණ ඇහුවොත් එහෙම අන්න ඒ කෙනාගේ ගුණ ගොඩාක් මහත් විදිහට වර්ණනා කරනවා. ඉතින් මෙන්න මේ කියපු කාරණා 4න් යුක්ත පුද්ගලයා සත්පුරුෂ තැනැත්තෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තෙරුවන් සරණයි.